Hi everyone guys, I'm a startup business coach කෙනෙක් Melbourne Victoria වල මම ඉන්නේ. I have my own experience. මම ඔයගොල්ලන්ගේ business එක next level තැනට ගේන්න උදව් කරනවා. මොකද ඔයගොල්ලන්ට මාත් එක්ක face to face හම්බෙලා වැඩ කරන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ business එකේ තියෙන insights ටික කතා කරන්න පුළුවන්. මොකද මම business කරලා තියෙනවා, මම restaurants, මම cleaning business කරලා තියෙනවා. ඒතකොට ඒ වලින් මම ඉගෙන ගත්ත දේවල් ගොඩක් තියෙනවා. මම fail වෙච්ච ඒවා ගොඩක් තියෙනවා. ඉතින් අද කතා කරන්න යන topic එක වත් කරනවාද කියලා බලන්න. මොකද අද අපි බලනවා එක business එකක් සාර්ථක වෙනකොට අපි තව business ස්ටාර්ට් කරන්න ඕනේ, තව බිස්නස් එකක් ස්ටාර්ට් කරන්න ඕනේ කියලා. ඉතින් ඒ වරද වා කරන්න එපා. අද 2025 වෙනකොට ඔයාලට පුළුවන් නම් එක බිස්නස් එකකට ફોකස් කරන්න. ඒක ගොඩක් වටිනවා. මොකද මම දන්නේ නැතුව මගේ ජීවිතේ එක බිස්නස් එකක් හොදලා යනකොට මම තව බිස්නස් එකක් ස්ටාර්ට් කළා. ඒ බිස්නස් එක ෆේල් වෙලා තියෙනවා. ඉතින් එහෙම ෆේල් වුණා හන්දා ඒක ලොකු ලොස් එකක් වෙනවා. ඉතින් ඕගොල්ලන්ගේ බිස්නස් එක දැනටත් හොදනම රන් වෙනවා නම් ඔයා සෙකන්ඩ් එකක් ගැන දැම්ම හිතන්න එපා. ඒක තව ප්‍රොෆිට් කරන්න බලන්න. තව ඒකට ඉන්සයිට්ස් දේවල් කරන්න බලන්න. එහෙම කරලා ඔයාට එනවා කම්ෆර්ටබල් එකක් බිස්නස් එක ඔයා නැතුව රන් වෙන්න. එහෙම කරනකොට තමයි ඔයාගේ සෙකන්ඩ් බිස්නස් එක ස්ටාර්ට් කරන්න ඕනේ. එහෙම නැතුව අපි quick decisions අරගෙන පොඩ්ඩක් බිස්නස් එක මාකට් එකේ pop up වෙනකොට straight away ඔයාගේ second location එකට යන්න එපා. That's not good. So I'm talking about my own experience. මේක තමයි අද දෙන්න තියෙන message එක ඔයගොල්ලන්ට. ඉතින් see you in the next video guys.